පුතේ ගොඩක් අයට ටිකක් පැටලුණ ගතියක් තියෙනවා. ෆයිල් තුනක් අප්ලෝඩ් කරන්න තියෙනවනේ. මොනවද ෆයිල් තුන කියන එක? එකක් තමයි දත්ත පද්ධතිය data source එක. ඊළඟට mail merge කරන්න කලින් field add කරපු word එක. ඊට පස්සේ mail merge කරාට පස්සේ PDF එක. මේ තුනනේ. එතකොට මේ තුන මම කෙටියෙන් මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට මේ ෆයිල් තුන අප්ලෝඩ් කරන්නේ කොහොමද? ෆයිල් තුන මොනවද කියන එක කියලා දෙන්න අප්ලෝඩ් කරන විදිය තියෙනවනේ. මේ විදිහට ඔයාලා ඩිසයින් එක හදා ගන්න ඕනේ. හදාගෙන දැන් මෙහෙම ඉඩ තියා ගන්න ඔයාලා. මේ විදිහට මෙතන දිනය දාන්න ඉඩ තියෙනවා. මෙතන වෙලාව දාන්න ඉඩ තියෙනවා. ඊළඟ මෙතන නම ඇතුළු තනතුරු දාන්න ඉඩ තියෙනවා. ඒතර මේකට ෆීල්ඩ් එක ඇඩ් කරලා තමයි අප්ලෝඩ් කරන්න කියලා කියන්නේ. එතකොට ස්ටෙප් බයි ස්ටෙප් වලට ගිහිල්ලා මෙතන ඔයාලා මේ ස්ටෙප් ඔයාලා සාමාන්‍ය ඕපන් කරනකොටම තියෙන මෙහෙම හයින් එක කියලානේ මෙහෙම යනවා. ඊට පස්සේ හයින් 3ට ගියාම මෙතන එනවනේ පුතේ type a new list. එහෙම නැත්නම් ඔයාලා Excel හරි Access හරි ෆයිල් එකක් ටයිප් කරලා දෙනවා මේ මෙතන select මේ තියෙන difference කියන එකෙන් ගිහිල්ලා මේ මෙතනින් එක අප්ලෝඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට පෙන්නනවා ඔයගොල්ලන්ගේ මේ data file එක තියෙන තැන. ඔයගොල්ලෝ කලින් Excel හරි Access වලින් හරි මේක හදාගෙන තියෙනවා. එහෙම නැත්නම් මෙන්න මෙතන type a new list කියන එකට ගිහිල්ලා මේ මෙතන create කියන එක ක්ලික් කරලා මෙතනින් ඔයගොල්ලන් දෙන්න ඕන අදාළ තොරතුරු ටික. ඊට පස්සේ මෙතන තියෙනවනේ customize columns කියලා. මෙන්න මෙතනින් මේ අනවශ්‍ය ඒවා ටික remove කරගන්න. ඒක ලේසි ඔයගොල්ලන්ට. මේ ටික මේ විදිහට අපි remove කරගන්නවා. අනිත් මේ විදිහට remove කරගත්තාට පස්සේ මෙතන title එක තියෙනවා. ඊළඟ first name, last name එක තියෙනවා. ඊට මෙතන company name කියන එක අපි මෙතන rename කරගන්නවා date එක විදිහට. ඊළඟ මෙතන තියෙනවා address line එක මේක අපි rename කරගන්නවා time එක. ඊළඟට අනතුර දාන්න තියෙනවනේ අපිට මේ මෙතනින් පුළුවන් add කරගන්න ඕන නම් තව එකක්. එතකොට එතන තනතුර එහෙම නැත්නම් සන් කියලා අපි ටයිප් කරගන්නවා. ටයිප් කරලා ඕකේ කරගත්තාට පස්සේ මේ ටික තමයි 1 2 3 4 5 6ක් තියෙනවනේ. ඒතර ෆීල්ඩ් 6ක් තියෙනවා. දැන් මේ ෆීල්ඩ් 6 ඇඩ් කරන්න කියලා කියන්නේ. මෙතන ඕකේ කරාට පස්සේ මෙන්න මේ විදිහට ඕකේ කරාම මෙතන ෆීල්ඩ් 6ක් තියෙනවනේ. ඒතර මේ මෙතෙන්ද ගිහිල්ලා ඔයාලා මේ තියෙන එක දවසක මෙතනින් දවස් 5කට මෙහෙම 5ක් ඇඩ් කරගන්නවා. ඒතර මෙතන 1 2 3 4යි තව එකයි 5ක් තියෙනවනේ. දැන් මෙන්න මෙතන ඉඳලා ඕගොල්ලෝ මෙන්න මේ ටික ෆිල් කරගන්න ඕනේ. ඒතර මෙතන තනතුර අපි හිතමු ඒක සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් ඔයාලට පුළුවන්. මම මේකේ ඉංග්‍රීසියෙන් ටයිප් කරන්නම්කෝ. එතකොට MR මෙතන මිස්ටර් කියලා දාලා ලාස්ට් ප්‍රශ්න නේම් එකට මේක ඔයාලට පුතේ මෙතනින් ෆුල් view එක දාගන්න පුළුවන්. දාලා මේ විදිහට ටිකක් ෆීල්ඩ් එක ඇද ගන්න. එතකොට ඇදගත්තම ලේසියෙන්ම ටයිප් කරගන්න පුළුවන්කම තියෙනවා. මේ මෙතන මම සිංහලෙන් ටයිප් කරන්නම්කෝ මේ විදිහට ටයිටල් එකට දානවා මහතා කියලා. ප්‍රශ්න නේම් එකට අපි හිතමු KS සමන්ත ලාස්ට් නේම් එකට කුමාර. ඊළඟට ඩේට් එකට අපි දෙනවා ජූනි 10. ඊට පස්සේ ටයිම් එකට දෙනවා පෙරවරු 11. මේ විදිහට ඇඩ් කරගත්තාට පස්සේ ෆීල්ඩ් එක හරි මේ මෙතන දෙනවා. අපි හිතමු ග්‍රාම නිලධාරී කියලා. ඒතර ග්‍රාම නිලධාරී මේ විදිහට. ඒතර ඔයගොල්ලන්ට පේනවා මේ ෆීල්ඩ් 6ම හරි. මම 6ක් මේකට ඇඩ් කරා. ඊට පස්සේ මෙන්න මෙතන ඕකේ කියන එක ක්ලික් කරාම මේ විදිහට සේව් කරන්න එනවනේ. මෙන්න මේ සේව් කරන්න එන එක ඔයාලා ලොකේෂන් එකත් වල මම තවන ඩෙස්ක්ටොප් එකේ මෙන්න මෙතන මේ නිබන්ධනය කියලා තියෙන ඇසයින්මන්ට් එකට අදාළ විතර මෙතන මේක මම සේව් කරනවා. මම ස්ටුඩන්ට් නම්බර් එක දීලාම සේව් කරගන්නවා ලේසි වෙන්න. ඒක ස්ටුඩන්ට් නම්බර් එකක් මම මේ විදිහට හදලා AE ඊළඟට 2023යි 10 මේ විදිහට මම ස්ටුඩන්ට් නම්බර් එකක් සේව් කරනවා. හදලා දෙනවා. එතකොට මේක තමයි දත්ත මූලාශ්‍රය. කියන්නේ මේක තමයි data source එක. මේ MDB කියන ෆයිල් එක. එතකොට මේ MDB ෆයිල් එකක් තියෙන්නත් පුළුවන්. ඊට අමතරව මේකේ තියෙන්නත් පුළුවන් තව Excel හෝ Access ඕනම ෆයිල් එකක් මේකේ තියෙන්න පුළුවන්. එතකොට දැන් මේකේ මේ ඉතිරි ටිකත් පුතේ දැන් මම ෆිල් කරේ මෙච්චරනේ මේකත් ඔයාලා ෆිල් කරගන්න ඕන. මෙන්න මේ සම්පූර්ණ මේ විස්තර ටික මෙතන ෆිල් කරගන්න ඕන. එතකොට පුතේ මේ විදිහට ෆිල් කරගෙන ඉවරලා මේක ඕකේ කරන්න ඕන. මේ ටික ෆිල් කරගන්න ඕන මේ විදිහටම. ඕකේ කරාට පස්සේ ඔයාලා මෙන්න මෙතන දැන් ජූනි මෙතන දිනේ තියෙන මේ මේලින් එකට එනවනේ මේලින් එකට ආවම මෙතන පෙන්නන insert merge field කියලා.
මෙතන ජූනි කියලා තියෙන්නේ මෙන්න මේ ජූනි කියලා තියෙන තැන උඩ ක්ලික් කරලා මෙතන දිනේනේ වැටෙන්න insert mail merge field එකේ මෙන්න මෙතන date එක. මෙතනින් ඔයගොල්ලෝ enter කරන්න ඕන date එක. එතකොට sorry මෙන්න මේ ඉස්සරහට යන්න. ඉස්සරහට යන්න. එතකොට මෙතන date එක add වෙනවා. එකක් ඉස්සරහට යන්න ඕන. ඔයාලා step 4ට යනවා. ඊට පස්සේ මෙතෙන්ද ගිහිල්ලා මෙතනදී ඇඩ් කරනවා. මෙතන පුතේ ඒක හදාගන්න. ඊළඟ මේම ඔයාලා වුණා නම් මෙතනින් ෆොන්ට් එකට ගිහිල්ලා මම මේ සමන්ත කියන එකේ තෝරලා තියෙන මෙන්න මෙතන උඩම තියෙන මේක දෙන්න. එතකොට date කියලා වැටෙනවා. දැන් field complete වෙනවා. මේක තමයි save කරන්න කියන්නේ. එතකොට step 4 තියෙන්නේ mailing එකේ insert mail field එකේ ඊළඟට time එක. එතකොට මෙන්න මෙතන ෆොන්ට් එකකින් එක වෙනස්. දැන් ඔයාලගේ ෆොන්ට් එක එනවා. ඕකේ හරියටම මම මෙතන ෆොන්ට් වෙනස් කරලානේ තියෙන්නේ. එතකොට මෙතෙන්ටත් ගිහිල්ලා මම මේ සමන්ත කියන එක වෙනුවට මෙන්න මේ ෆොන්ට් එක දීලා මෙතෙන්ට ඇඩ් කරගන්න මුලින්ම අපි දාන්නේ පොසිෂන් එකනේ. එතකොට මේල් එකේ කියන්නේ ස්ථාන අධිපති එහෙම නැත්නම් ග්‍රාම නිලධාරියේ ඉඳලා පොසිෂන් එක දෙනවා. ඒතර ඔයගොල්ලන්ට පේනවා ඒක එනවා. ඊට පස්සේ ස්පේස් එක තියනවා. ඊළඟට ෆස්ට් නේම් එක. නැවත ස්පේස් එකක් තියෙනවා. ඊළඟට ලාස්ට් නේම් එක. ඊළඟට ලාස්ට් නේම් එක. මේකේ ෆොන්ට් සයිස් එක වැඩිනේ. එතකොට පුතේ ටිකක් මේක අඩු කරගන්න. ඒක මේ විදිහට ආවොත් අඩු කරගත්තා. ඊළඟට ලාස්ට් නේම් එකට පස්සේ මෙතන මේලින් එකේ ෆීල්ඩ් එකේ දෙනවා ටයිටල් එක. sorry ටයිටල් එක හරි ටයිටල් එක අවසානට දෙන්න. එතකොට ඒකටනේ අපි දැන් මේ මහතා නැතිනේ වගේ දේවල්. එතකොට මේ විදිහට ස්පේස් තියලා දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මේකේ ෆීල්ඩ් එක ඇඩ් වෙලා තියෙන මෙන්න මේක දැන් සේව් කරගන්න. මේක මේ විදිහට සේව් කරගන්න. එතකොට මම ලොකේෂන් එකට ගිහිල්ලා මෙතන this PC මේ ඩෙස්ක්ටොප් එකේ මම මේකේ දුන්නනේ පුතේ නිබන්ධනය කියලා එකක් මෙන්න මෙතන ඒක දෙනවා. එතකොට මම එතන නම විදිහට මම දෙනවා KE මේ මට පහසුවට දෙන්නේ. ඒ කියන්නේ එතකොට මට ෆයිල් පැටලෙන්නේ නැහනේ. එතකොට 2023 10 මේ විදිහට දුන්නා. ඊට පස්සේ මෙතන සේව් කරා. දැන් මේක සේව් වෙලා තියෙන. එතකොට මෙන්න මේ ෆයිල් එක අප්ලෝඩ් කරන්න කියලා කියනවා. දැන් ඔන්න අප්ලෝඩ් කරන්න තියෙන ෆයිල් එක මේකේ අපි ගියොත් ඩෙස්ක්ටොප් එකට නිබන්ධනය කියන එකේ මේ තියෙන පුතේ මේ තියෙනවා මෙතන මෙන්න මේ ෆයිල් එක. මේ තියෙන ඔයගලන්ට පේනවා ඇති මේක තමයි දත්ත එක. මම මෙන්න මේ ටික මම අයින් කරලා දාන්න. මේක වැඩක් නැහැ නේ මෙතෙන්ද. ඒතර මේ තමයි ෆයිල් එක. මම මේකේ සේව් කරලා තිබ්බ ෆයිල් එක මේ. එතකොට මේ තියෙන MDB කියලා මේකේ කිලෝබයිට් 188ක් තියෙනවා. මේක තමයි දත්ත මූලාශ්‍රය. ඒතර මේක තමයි මේ උඩ ෆයිල් එකත් අයින් කරමුකෝ. මේකත් අයින් කරාට පස්සේ මේක තමයි පුතේ මේ උඩ තියෙන ෆයිල් එක තමයි Word ෆයිල් එක data field add කරාට පස්සේ ෆයිල් එක. ඒ කියන්නේ මෙන්න මේ ෆයිල් එක. ඒතර ඒක add කරන්න කියලා කියනවා. ඊළඟට මෙතන ස්ටෙප් වලට යන්න ඕන. මේ තියෙන 4 5ට ගියා 6ට ගියා. දැන් මෙතන ඔයාලා මේ add කරපු හැම එකක්ම අර දත්ත මූලාශ්‍රයට add කරපු ඔක්කොම මෙතෙන් add වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන finish කියන එකට ගිහලා print document දෙන්න. දීලා okay කරන්න. okay කරාට පස්සේ මෙන්න මේ විදිහට එනවනේ මෙතන පහළ okay කරන්න. ඕකේ කරාම මේ විදියට එනවා ඕගොල්ලන්ට හරි තෝරගත්ත ලොකේෂන් එක. එතන දෙන්න KE 2023 10 කියලා මම ස්ටුඩන්ට් නම්බර් එක දීලා මේක සේව් කරනවා. දැන් මේක PDF එකක් විදියට සේව් වෙනවා. මෙහෙම පුංචි වෙලාවක් යයි. පොඩි වෙලාවක් යනවා. ඕගොල්ලන්ට පේනත් මේ ටයිම් එක ගන්නවා මෙතන. ඒ කියන්නේ මේ එකින් එකට හදාගත්තා. දැන් මේ මෙතන මේ සේව් වෙලා තියෙන මේ ෆයිල් එක මෙගාබයිට් ගන්න වැඩි. ඒතර මේක උඩ ඩබල් ක්ලික් කරපුවාම ෆයිල් එක මර්ජ් වෙච්ච එක ඇඩ් වෙලා තියෙන. මේ තියෙන දැන් බලන්න ජූනි 10 පෙරවරු 11 කේස් සමන්ත කුමාර මහතා. මේ මෙතන ස්පේස් එක තියන්න ඕන. පුතේ නැත්නම් ඒකට වෙන්නේ. පහළ ඒවට මම ෆීල්ඩ් වලට මොනවද දැම්මේ නැති හින්දා මෙතන වැල්ලා නැති වෙලා තියෙන්නේ මේ. මොකද අර data source එකේ මම එකයිනේ ෆිල් කරේ. ඒතර ඒ පහටම ෆිල් කරනවා මෙතන වැල්ලා. ඒතර මෙන්න මේ ෆයිල් එකත් ඇඩ් කරන්න ඕන. එහෙනම් පුතේ ඇඩ් කරන්න ඕන. මෙන්න මේක තමයි දත්ත පද්ධතිය. මේ උඩ තියෙන එක කිලෝබයිට් එකයි නේද? මේක ඕපන් වෙන්නේ නැහැ. මේක පද්ධතිය. නැත්තම් Excel එක access ඊළඟට මෙන්න මේ ෆයිල් එක. ඒ කියන්නේ අර merge field add කරපු ෆයිල් එක. ඒ කියන්නේ මෙන්න මේකේ merge field අපි add කරලා තිබුණානේ ෆයිල් එක. මේ ටික. ඒතකොට මේ මෙතන අර merge field ටික add කරගත්ත ෆයිල් එක. ඔය තියෙන්නේ මෙන්න මේ විදිහට එන්නේ merge field ටික add වෙච්ච ෆයිල් එක. ඒක තමයි මේ තියෙන්නේ.
ඊළඟට මෙන්න මේක PDF එක merge fill කරාට පස්සේ PDF කරගත්තා. ඒතර ඔය ටික ඇඩ් කරගන්න ඔයගොල්ලෝ වැරදිලා එහෙම අප්ලෝඩ් කරලා තියෙනවා නම් රිමූව් කරගන්න chance එකක් දීලා තියෙන්නේ. ඒවා හරියටම බලන්න ඔය හැම එකකටම ලකුණු දෙනවා. ගැටලුවක් තිබුණොත් පුතේ WhatsApp එකට පණිවිඩයක් යොමු කරලා තියන්න. නැත්නම් group එකේ ප්‍රධාන group එකේ පණිවිඩයක් යොමු කරලා තියන්න. මොනවා හෝ ගැටලුවක් තියෙනවා ඊළඟට අනිත් කාරණේ හැමෝම එකම විදිහට ඩිසයින් එක හදන්න එපා. මම බලනකොට ගොඩාක් අය එකම විදිහට හදලා තියෙන්නේ. ඩිසයින් එක එකම විදිහට තියන්න එපා. ඒක ගැටලුවක්. එතකොට ලකුණු දෙන්නේ නැහැ. කොපි කරා කියලා හිතන එකම ඩිසයින් එක කියලා හිතනවා. ඕන තරම් ඉන්ටර්නෙට් එකට ගියාම ඩිසයින් අපිට ගන්න තියෙනවා. ඉන්ටර්නෙට් ගියාට පස්සේ මේ විදිහට මේ තියෙන්නේ සර්ච් කරපුවම මේ ඕන තරම් තියෙනවා පුතේ. ඒ හින්දා පොඩ්ඩක් ඩිසයින් එක අප්ලෝඩ් කරලා තියෙනවා නම් දැනට උනත් එකම විදිහට ඒ කියන්නේ හැමෝම වගේ මෙන්න මේ විදිහටමයි හදලා තියෙන්නේ. මේ විදිහටමයි හදලා තියෙන්නේ. මේවා එහෙම මේ විදිහටම දෙලා. ඒකෙන් මම මේක කියලා දුන්නේ මේ විදිහට ඔයාලට මේ ටූල් පාවිච්චි කරන්න පුළුවන් කියන එකට. නමුත් මෙන්න මේ විදිහට ඩිසයින් එකක් බලලා මේ බලන්න ඕන තරම් තියෙනවා මෙතන. මේ වගේ ඩිසයින් එකක් ඉන්ටර්නෙට් එකෙන් අරගෙන ඒකේ හැඩයට ඔයාලට ටූල් වලින් එහෙම හදාගන්න නැත්නම් ලකුණු අඩු වෙනවා. පැහැදිලිව අඩු වෙනවා. මොකද කොපි කරා එකම තමයි හදලා තියෙන්නේ කියලා හිතනවා. එකකට එකක් වෙනස් වෙන්න ඕන. එතකොට තමයි ලකුණු දෙන්නේ. ඉතින් සමහර අය අත්‍තරම අලුතෙන් නිර්මාණය කරලා තිබුණා. මේ ටික දැන් මේ වෙනකොට එවලා තියෙන ළමයි දාලා තියෙන ඒවා බලපුවාම එකම විදියට හදලා තියෙනවා ගොඩක් අය. ඊළඟට අප්ලෝඩ් කරන එකේ ගැටලු තියෙන හින්දා. එහෙනම් පුතේ තව දවස් 3යි තියෙන්නේ. සැලකිලිමත් වෙන්න මොනවා හරි රද්දක් වෙලා තියෙනවා නම් අර එකම විදිය ඩිසයින් එකක් හරි තියෙනවා නම් ඒක රිමූව් කරලා හරි අලුතෙන් ඩිසයින් එකක් හදලා ඩිසයින් එක වෙනස් කරලා හරි පොඩ්ඩක් නැවත අප්ලෝඩ් කරනවා. ලකුණු ඕනනේ ඉස්සරම ලකුණු දෙනවා. හරියට මේ වැඩේ ඔයාලා කරලා දෙමුණා.